පින්වතුනි සිද්ධ වෙන්න යන විපතක තරමයි. කාන්තාරයේ අතරමං වුණු කුමාරවරු ජීවිතේ ගැටගසාගන්නේ තම තමන්ගේ බිසෝවරු එක එකා මරාගෙන මස් කාලා. ඔය 6 වෙනි රූපරාමයෙන් පෙන්වා දෙන්නේ එක් බිසවකගේ ගෙනමිරිකා මරා දැමූ අවස්ථාව. කුසගින්නෙන් පිපාසයෙන් පීඩිතව සිටින මේ කුමාරවරු දැන් ජීවත් වෙන්නේ මිනිමස් කාලා. මේ ඝාතන වැඩවලට අකමැති පදුම කුමාරයා හිතන්නට වුණා කෙසේද තමන්ගේ බිසව බේරා ගන්න කියලා. ඇය ඔහුගේ දෙපා ළඟ වැඳ වැටි ඉල්ලා සිටිය තමන්ව බේරා ගන්නටය කියලා. අන්තිමේ කුමක්ද සිද්ධ වුණේ? සියලු දෙනාම නින්දට ගියපු රැක පදුම කුමාරයා සිය ආදරණීය බිසවද රැගෙන මොන රහසේම පලා ගියා. ඔය 7 වෙනි රූපරාමයෙන් අපට පෙන්වා දෙනවා චුල්ල පදුම කුමාරයා අනෙක් සහෝදරයන්ගෙන් වෙන් වී සිය ආදරණීය බිසවද කරපිට තියාගෙන ගිනි ගහන කාන්තාරයේ අමාරුවෙන් පය තබමින් ඉදිරියට ගමන් ගන්නා ආකාරය. ඉර මුදුන් අවකාශයේ පදුම කුමාරයා සිය බිසවද කරපිට තබාගෙන මේ වදවිලින්නේ පිවිතුරු ආදරය නිසා නේද පින්වතුනි. සිය පින්වත් බිසව මරා දමන්නට කලින් ඇයව අරන් පැනගත්තේ ආදරයක මහිම මුළු ලෝකයටම සිහිපත් කරවමින්. සුබෝදා ඔබට දැන් වටහා ගැනීමට පුළුවන් නේද මම කොයිතරම් ආදරේද කියවට. මම මේ ජීවිතය ගලවා දුන්නා මදිනට දැන් කරපිට හිමිවා වෙලා යනවා නේද? ඒක නම් සැබෑ. ඒ චුල්ල මට දෙන්නට ආසාවක් දැනෙනවා. හරියට කතා කරනවා. ශාගෙමට. ඊට පස්සේ මම නිවන් කිසිද අනේ මගේ දිවත් කිරෙන්නේ යනවා වගේ චුල්ල කතුම. පින්සිද්දනේ මට ඉක්මනින් මතක් දෙන්නකෝ. මේ පාළු කාන්තාරේ මැද මම කොහෙන් දිසෙන්නද සුබෝදා? කොහෙන් සොයා දෙන්න මට? කොහෙන් සොයන්නද? ඔබට බැරිද? නවතින්න මට පිටට බැස ගන්න. බැස ගන්න වෙන්නේ. අනේ චුල්ල මට දිය පොතක් සොයා දෙන්නකෝ.